අද වීඩියෝ එකෙන් අපි බලමු Word වල insert tab එකේ තියෙන cover page, blank page සහ page break කියන features තුන හරියටම පාවිච්චි කරලා ඔයාගේ report එක හරි assignment එක හරි professional විදියට හදාගන්නේ කොහොමද කියලා. ආයිබෝවන් යාළුවනේ, IT with යොහන්නතින් ගෙනෙන Microsoft Office 365 පාඩම් මාලාවේ දෙවෙනි පාඩමට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. හරි අපි බලමු document එකට ලස්සන cover page එකක් දාන්නේ කොහොමද කියලා. ඔයා assignment එකක් හරි office report එකක් හරි හදද්දී මුල් පිටුව එහෙමත් නැත්නම් cover page එක ගොඩක් ආකර්ශනීය විදියට හදන්න ඕනේ. ඒකට අපි යන්නේ insert tab එකට. insert tab එකේ වම් පැත්තේ උඩ තියෙනවා page කියලා group එකක්. එතනින් cover page කියන එක click කරන්න. මෙතන MS Word මගින් අපිට built-in template ගොඩක් දීලා තියෙනවා. මෙතනින් ඔයාගේ document එකට ගැලපෙනම design එක තෝරගන්න. ඒ තෝරගත්තට පස්සේ මෙතන තියෙන text box එක උඩ click කරලා ඔයාගේ document එකේ title එක, subtitle එක සහ ඔයාගේ නම ලේසියෙන්ම type කරගන්න ඔයාට පුළුවන්. ඒ වගේම අපි කලින් පාඩමේදී ඉගෙන ගත්ත home tab එකෙන් මේ වගේ colors, font size වෙනස් කරගන්නත් අපිට පුළුවන්. ඊළඟට තියෙන්නේ blank page සහ page break. ගොඩක් අයට මේ දෙකේ වෙනස පැටලෙනවා. ඔයා දැනට ඉන්න page එක සහ ඊළඟ page එක අතර මැද්දට සම්පූර්ණයෙන්ම හිස් අලුත් page එකක් එකතු කරගන්න ඕන වුණොත් cursor එක එතනින් තියලා blank page කියන එක උඩ click කරන්න. එතකොට මැද්දට සම්පූර්ණයෙන්ම අලුත් හිස් පිටුවක් එකතු වෙනවා. මෙන්න මේක තමයි වඩාත්ම වැදගත් එක. හිතන්න ඔයාගේ paragraph එක මැදින් ඊළඟ paragraph එක අලුත් පිටුවකින් පටන් ගන්න ඕනේ කියලා. එතකොට enter key එක දිගට press කරන්නේ නැතුව cursor එක ඡේදයකින් තියලා page break කියන එක click කරන්න. මේක කරගන්න ඔයාලට shortcut එකකුත් තියෙනවා. cursor එක අදාළ තැනින් තියලා control key එකත් එක්ක enter key එක press කරපුවාම page break එක apply වෙනවා. දැන් බලන්න අපි page break එක දාපු නිසා උඩ පිටුවේ මොනවා වෙනස් කළත් යට පිටුවේ තියෙන දේවල් පල්ලෙහාට තල්ලු වෙන්නේ නැහැ. document එක ඉතාලම clean එකට තියෙනවා. report එක හදද්දී මේක ඔයාලට කාලය ගොඩක් ඉතුරු කරලා දෙන feature එකක්. අද පාඩමෙන් අපි insert tab එකේ cover page, blank page සහ page break ගැන සරලව ඉගෙන ගත්තා. වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් like එකක් දාලා යාළුවන්ටත් බලන්න share කරන්න. තාම channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. bell icon එකත් click කරන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා comment section එකට දාන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.